අපි ක්‍රිස්තියානිවරු හැටියට මම ක්‍රිස්තියානි. අපි විශ්වාස කරනවා අපි අපේ අවසාන නබි යේසුස් වහන්සේ. එතකොට එතනින් එහාට ආයේ නබිවරු පහළ වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ අපේ දේශනා කරපු දේ තමයි අපි අදහන්නේ නැහැ. එතකොට ඔබතුමාලා විශ්වාස කරනවා ඊසා නබි කියලා ඔබතුමාලා කියනවා. එතකොට ඔබතුමාලා ඊසා නබිට පස්සේ මොහොමඩ් නබීව අවසාන නබීවරයා හැටියට පිළිගන්නවා. ඊට පස්සේ ඔබතුමාලට නබීවරු පහළ වෙනවා කියලා ඔබතුමාලා පිළිගන්නේ මොහොත් නැහැ. හැබැයි තවත් යන කොටසක් ඉන්නවා ෂියා මුස්ලිම්වරු. ඒ අය කියනවා ඒ අයගේ නබීතුමා අලි කියලා කෙනෙක් කියනවා. මොකක්ද කියන්නේ? මේ ගැන ඔබතුමාට තියෙන පිළිතුර මොකක්ද? ඒ දැන් කිව්වොත් එහෙම ඔබලා යේසුස් වහන්සේ පිළිගන්නවා ඒ වුණාට අවසාන නබි නෙමෙයි. ඔව්. ඔබතුමා මොහොමඩ් නබිව පිළිගන්නවා අවසාන නබි හැටියට. අපි පිළිගන්නවා එහෙම නම් ඉතින් ආදී අපේ අවසාන නබි හැටියට. එහෙමනම් මේ තුන් දෙනාගේ සම්බන්ධය මොකක්ද? නැත්නම් ඔබතුමාලා අවසාන නබි හැටියට ආදීව පිළිගන්න නොපිළිගන්න හේතුව. හරි හොඳ ප්‍රශ්නයක්. සහෝදර මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රශ්නය තමයි ක්‍රිස්තියානි ජනතාව යේසුස් වහන්සේව අවසාන නබිවරයා වශයෙන් පිළිගෙන තිබෙනවා. මුස්ලිම්වරු මොහොමඩ් තුමාණන්ව අවසාන නබිවරයා වශයෙන් පිළිගෙන තිබෙනවා. නමුත් මෙම අලි ෂියා කියන පිරිස ෂියා කියලා කොටසක් තිබෙනවා ඉස්ලාම් ධර්මය තුල සිටින පිරිසක් වශයෙන් අපි පිළිගන්නේ නැහැ. නමුත් ෂියා කියලා කොටසක් සිටිනවා. එම කොටස අලි තුමාව නබිවරයෙක් වශයෙන් පිළිගෙන තිබෙනවා. දැන් ඒ අලි කියන කෙනාව ඇයි මුස්ලිම්වරු ෂියාවරුන් නොවන අනෙකුත් මුස්ලිම්වරු ඇයි පිළිගන්නේ නැත්තේ? ඊළඟට මේ අවසාන නබිවරු වශයෙන් තුන් දෙනෙක්ගේ නම් කියවෙන්නේ මේ තුන් දෙනාව කොහොමද මොනවද තියෙන සම්බන්ධය? කොහොමද අපි ඒක වටහා ගන්න කියලා අහනවා. පළවෙනි කාරණාව යේසුස් වහන්සේ අවසාන නබිවරයා වශයෙන් ක්‍රිස්තියානි ජනතාව පිළිගන්නවා කියන ඒ කාරණාව. මෙතනදී යේසුස් වහන්සේව ක්‍රිස්තියානි ජනතාව දේව පුත්‍රයෙක් වශයෙන් තමයි පිළිගන්නේ. දේව පුත්‍රයෙක් කියලා කියන්නේ හුදෙක්ම දෙවියන්ගේ වහලෙක් ගැත්තෙක් යන අදහසෙන් නොවේ. ස්වාමින් වහන්සේ මෙම ලෝකයාට ප්‍රේම කළසේක එබැවින් තමන්ගේ ජාතක පුත්‍රයාණන් මෙම ලොවට පහළ කළසේක. ජාතක පුත්‍රයාණන් කියලා තමයි පවසන්නේ. සුදු වූ යොහන් 3 වන පරිච්ඡේදයේ 16 වන වැකිය ඒ සඳහන් වනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ජාතක පුත්‍රයාණන්. ඔසෙන් තමයි ක්‍රිස්තියානි ධර්මයේ තුල බයිබලයේ තුල සඳහන් වන්නේ. අපි විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ දෙවියන්ගේ ජාතක පුත්‍රයාණන් නොවේ. දෙවියන්ට පුත්‍රයෙක්ව වැදීමේ අවශ්‍යතාවය නැහැ. වලම් යකුල්ලවු කුෆුවන් අහද්. දෙවියන් කිසිවෙකුට සමාන නොවේ. අල්ලාහු සමද්. ස්වාමින් වහන්සේ අවශ්‍යතාවලින් තොර කෙනෙක්. ඉස්ලාම් පවසන්නේ. ස්වාමින් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. මේ ඉච්ඡාව කියන දේ, රාගික හැඟීම් කියන දේ මේ සියල්ලක්ම මිනිස්යන් සතු දේවල්. දෙවියන් සතු දෙයක් නෙවෙයි. දෙවියන් පුත්‍රයෙක්ව වදා ගැනීමේ අවශ්‍යතාවය නැහැ. වකාලු උත්තඛදර් රහ්මාන් වලදා. ඔවුන් පවසනවා අසීමිත කරුණාවන්තයන් වන ස්වාමින් වහන්සේ පුත්‍රයෙක්ව වැදූ බව ඔවුන් පවසනවා. ලකද ජීතුම් ෂයිअන් නිද්දා කුර්ආනයේ පවසන වැකියක්. ඔවුන් ඊටමත් භයානක ප්‍රකාශයක් ප්‍රකාශ කරනවා. තකාදු සමාවාතු යතෆතරන මින්නු. මෙම ප්‍රකාශය තුලින් අහස් පැලි කඩා වැටෙන්නට බෙර දරනවා. වතන් සක්කල් අරලු. ඒ වගේම පොළව සුණු විසුණු වන්නට දරනවා, බෙර දරනවා. වතඛිරුල් ජිබාලු අද්දා. සියලුම කඳු කැඩි සුණු විසුණු වන්නට බෙර දරනවා. අන්දාඋලි රහ්මානි වලදා. අසීමිත කරුණාවන්තයාට දරුවෙක් පුත්‍රයෙක් සිටනවා යයි පැවසීම තුලින් මෙවැනි අහස් පොළව කඳු සියල්ලක්ම සුණු විසුණු වන්නට බලනවා. වමා යම්බගී ලිර්රහ්මානි අයත්තඛිද වලදා. අසීමිත කරුණාවන්තයා වන ස්වාමින් වහන්සේට පුත්‍රයෙකු වැදීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතයි කියලා ශුද්ධ වූ කුර්ආනයේ
19 වන පරිච්ඡේදය. එම පරිච්ඡේදයේ නම මරියම්. මරියම් කියන මේ පරිච්ඡේදයේ 88 වන වැකියේ හා 89 90 91 වන වැකියේ සඳහන් වනවා. එතකොට දෙවියන් පවසන්නේ මට පුත්‍රයෙක් අවශ්‍ය නැහැ. දෙවියන් පුත්‍රයෙක් වැදුවයි කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා දේව පුත්‍රයෙක් වෙනවා. මිනිස්යාගේ පුත්‍රයා මනුෂ්‍ය පුත්‍රයෙක් නම් දෙවියන්ගේ පුත්‍රයා දේව පුත්‍රයෙක් බවට පත් වෙනවා. දෙවියන්ගේ ගති ලක්ෂණ ඒ පුත්‍රයා සතුවත් තිබේ කියන මේ මතය ගොඩ නැගෙනවා. එම නිසා දෙවියන් කිසි විටක තමාන්ට සමානව තමන්ට සහයට කිසිදු දෙවි කෙනෙකුව දෙවියන් ආදේශ කරගන්නේ නැහැ. හුවල්ලාහු අහද්. එම දෙවියන් එකම දෙවි කෙනෙක් පමණයි. ඉස්ලාම් ධර්මයේ මතය. ඒ අනුව ක්‍රිස්තියානි ජනතාව බහුතරයක් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේව ස්වාමින් වහන්සේ වශයෙන්. එම ස්වාමීන් වහන්සේ වශයෙන් දෙවියන් වශයෙන් යේසුස් වහන්සේව විශ්වාස කිරීම මුස්ලිම්වරු අපි අදහන්නේ පිළිගන්නේ නැහැ. නබිවරයෙක් වශයෙන් යේසුස් වහන්සේ ඉස්රායෙල් ජාතිකයන්ට ඒ වගේම මේ ලෝකයට එවන ලද නබිවරුන්ගෙන් අවසාන නබිවරයාද කියලා බැලුවා නම් බයිබලයේ කිසිදු තැනක යේසුස් වහන්සේ පවසලා නැහැ මම මේ ලෝකයට මානවයාට එවන ලද අවසාන වක්තෘවරයාණන් කියලා. බයිබලයේ පැරණි ගිවිසුමේ හෝ නව ගිවිසුමේ හෝ කිසිදු තැනක සඳහන් කරලා නැහැ. යේසුස් වහන්සේ දේශනා කරන ලද සුභාරංචි වල පවා කිසිදු තැනක සඳහන් කරලා නැහැ. මම දෙවියන් විසින් එවන ලද අවසාන වක්තෘවරයා කියලා. යේසුස් වහන්සේගෙන් අහනවා පිරිසක් ඇවිල්ලා යුදෙව්වරුන්ගෙන් පිරිසක් මේ කවුද මේ ඔබ කවුද? ඔබ මොන වගේ කෙනෙක්ද කියලා ප්‍රශ්නයක් අහලා යේසුස් වහන්සේ පවසනවා සෙමා ඉස්රායිලු ඉස්රායිල් වරුනේ අසාපන්න අදෝනයි ඉලාහීනු අදෝනයි ඉලා යහද් මාගේ දෙවියන් ස්වාමින් වහන්සේ. එම ස්වාමින් වහන්සේ එකම දෙවියන් වහන්සේ. මම දෙවි කෙනෙක් කියලා කියන්නට මම ආවේ නැහැ. ස්වාමින් වහන්සේගේ ඒකීයභාවය තාවුරු කරන්නට තමයි මම ආවේ. යුදෙව්වරු විමර්ශන කොට යේසුස් වහන්සේ දුන්න පිළිතුර. ඒ වගේම තවත් තැනක එක් යුදෙව්වෙක් පැමිණිලා යේසුස් වහන්සේගෙන් අහනවා යහපත් ආචාරීනි ව්‍යවස්ථාවේ තිබෙන උතුම් වූ ආඥාව කුමක්ද කියලා අහනවා. එතකොට යේසුස් වහන්සේ පවසනවා ඇයි ස්වාමින් වහන්සේ සිටන විට මට යහපත් ඇයි පවසන්නේ මක් නිසාද කියලා අහනවා. මම යහපත් මම සර්ව පවිත්‍ර කියලා උඹලට කියන්නට අයිතියක් නැහැ. සර්ව පවිත්‍ර යහපත් වන්නේ ස්වාමින් වහන්සේ පමණයි. එයා අහන්නේ යහපත් ආචාරීනි කියලා වෙනත් ප්‍රශ්නයක්. නමුත් මුලින්ම යේසුස් වහන්සේ දුන්න පිළිතුර යහපත් කියන වචනයෙන් මාව ආමන්ත්‍රණය කරන්නට එපා. ඒ වචනේ අයිතිකරු දෙවි වූ ස්වාමින් වහන්සේ පමණයි කියලා දෙවනුව එම යුදෙව් ජාතිකයාගේ ප්‍රශ්නයට පිළිතුර දෙනවා. ඉස්රායෙල් ජාතිකයනි මෙයයි විවස්ථාවේ තිබෙන උතුම් ආඥාව මොකද්ද? අපගේ දෙවි වූ ස්වාමින් වහන්සේව මුළු හදවතින්ම මුළු ආත්මයෙන්ම විශ්වාස කරන එක තමයි උතුම් ආඥාව. මුලින්ම දෙවියන්ව විශ්වාස කරපල්ලා. දෙවියන්ව අදහල්ලා කියලා යේසුස් වහන්සේ පැවසුවා. ඊළඟට යේසුස් වහන්සේව යුදෙව් ජාතිකයන් ඝාතනය කරන්නට පැමිණෙනවා. ඒ පැමිණෙන අවස්ථාවේදී යුදෙව් ජාතිකයන්ව බලලා යේසුස් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මෙම කියමන බයිබලයේ යොහන් කියන සුභාරංචියේ 8 වන පරිච්ඡේදයේ 40 වන වැකියේ සඳහන් වෙනවා. එතකොට යේසුස් වහන්සේ පවසනවා දෙවියන් වහන්සේගෙන් සත්‍ය අසා ඒ නුඹලාට පැමිණීමට පැමිණි මිනිසෙකු වන මාමරන්ට නුඹලා සොයන්නේ හුය. මම දෙවියන් වහන්සේගෙන් සත්‍ය අහලා ඒ නුඹලාට පවසන්නට පැමිණි මිනිසෙක් මම වක්තෘවරයෙක් මම පුද්ගලයෙක් මිනිසෙක් ඇයි මාව මරන්නට නුඹලා සොයන්නේ කියලා ඒ යුදෙව් ජාතිකයන් හමුවේ ප්‍රශ්නයක් ඇසුවයි කියලා සුද්ධ වූ බයිබලයේ නවගිවිසුම සඳහන් කරනවා. එසේනම් යේසුස් වහන්සේගේ මේ සියලු ප්‍රකාශ වලින් තමන් දෙවි කෙනෙක් නොවන බවත් තමන් දෙවියන්ගේ පණිවිඩ ලැබපු වක්තෘවරයෙක් බවත් යේසුස් වහන්සේ පවසනවා. නමුත් කිසිදු තැනක යේසුස් වහන්සේ පැවසුවේ නැහැ මට පසුව කිසිදු වක්තෘවරයෙක් පහළවන්නේ නැහැ කියලා පැවසුවේ නැහැ. නමුත් කුර්ආනයේ ඉතා පැහැදිලිව පවසනවා නබිනායකතුමාණන් යා අයුවන්නාස් මිනිස්යනි ඉන්නී රසූලුන් ඉලයිකුම් ජමීආ මම නුඹ සියලු දෙනාටම දෙවියන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේ විසින් එවන ලද වක්තෘවරයෙක් කියලා නබිවරයාණනි පවසන්න. යනුවෙන් නබිනායකතුමාණන්ට අනක් පහළ වෙනවා සුද්ධ වූ කුර්ආනයේ. සියලුම මිනිස්යන්ට වක්තෘවරයා වශයෙන් ආවේ නබිනායකතුමාණන්. යේසුස් වහන්සේ වක්තෘවරයෙක් වශයෙන් පත් උනේ සියලුම මිනිස්යන්ට නෙමෙයි ඉස්රායෙල් ජාතිකයන්ට පමණයි.
කානාන් කියන දේශේ ස්ත්‍රියක් යේසුස් වහන්සේ වෙතට පැමිණිලා කියනවා යේසුස් වහන්සේ ආචාර්යනි මම කානානීය දේශයේ ස්ත්‍රියක් මගේ දරුවා යක්ෂාවශේෂ වෙලා නොයෙකුත් දුෂ්කරකම් වලට මුහුණ දෙමින් සිටනවා එම යක්ෂාවශේෂ වී සිටන මාගේ දරුවාව සුව කරන්න කියලා ඉල්ලීමක් කරනකොට යේසුස් වහන්සේ පවසනවා මම කානාන් දේශයට මම ආවේ නැහැ මම කොහෙටද ආවේ මම නැති වුණු ඉස්රායෙල් ජාතිකයන්ගේ බැටළුවන්ව සොයන්නට තමයි මම ආවේ මම ආවේ ඉස්රායෙල් ජාතිකයන්ට කානාන් දේශයට ආවේ නැහැ යේසුස් වහන්සේ කියමන පවසන්නේ කොතනද කියලා බලන්න කානාන් දේශයෙන් පැමිණිලා තමන්ගේ දරුවන්ට යක්ෂාවශේෂ වෙලා ඒ සුව කරන්න කියලා ඉල්ලීමක් කරනකොට මම ආවේ ඉස්රායෙල් ජාතින්ගේ නැති වුණු බැටළුවන් හොයන්නට නුඹ කානාන් දේශයට ඇවිල්ලා සුව කරන්නට කියන්නේ මට එකඟ වන්නට බැහැයි කියලා යේසුස් වහන්සේ ව්‍යංගයෙන් පවසනවා පවසනකොට එම කාන්තාව පවසනවා කමක් නැහැ ඔබ මට ඇවිල්ලා කොහොම හරි උදව් උපකාර කරන්න එතකොට යේසුස් වහන්සේ තවත් උපමාවක් කරනවා දරුවන්ගේ රොටි අරගෙන මම කොහොමද බල්ලන්ට ලබා දෙන්නේ කියලා එතකොට ඒ කානානීය දේශයේ ස්ත්‍රිය පවසනවා යේසුස් වහන්සේ දරුවෝ කන රොටි කැබලි මේසේ යට වැටෙන්නට අවස්ථා තිබෙනවා නේද එසේ වැටෙන රොටි කැබලි අහුලා කන්නට පුළුවන් නොවේද බල්ලන්ට කියලා අහනවා එතකොට යේසුස් වහන්සේ ස්ත්‍රිය නුඹගේ විශ්වාසී ඉමහත්ය කියලා එම කානාන් දේශයට ගිහිල්ලා එම ස්ත්‍රියට සුව කරයි කියලා බයිබලයේ සුද්ධ මතෙව් නැත්නම් මාක් යන සුභාරංචි වල ඉතිහාසයක් සඳහන් වෙනවා. එතරම්දී යේසුස් වහන්සේ බැලුවේ මම ඉස්රායෙල් ජාතිකයන් උන නැති වුණු බැටළුවන් හොයන්නට ආවේ. කානාන් දේශයට ආවේ නැහැ. කානාන් දේශයේ ස්ත්‍රියගේ දුවව සුවයටපත් කරන්නට ගියේ ඒ ස්ත්‍රියගේ විශ්වාසයයි ඒ ස්ත්‍රියගේ ඉල්ලීමයි බලගතු නිසා. ඉමහත් විශ්වාසයකින් අපේක්ෂාවකින් ඉල්ලන නිසා මග හැරිය නොහැකි තත්වයක උදව් උපකාර කළා මිසක් යේසුස් වහන්සේගේ ප්‍රකාශය උනේ මම එවනු ලැබුවේ ඉස්රායෙල් ජාතිකයන්ට කියන එක. නමුත් නබී නායකතුමා පැවසුවේ මම සියලුම ජාතිකයන්ට වක්තෘවරයෙක් වශයෙන් දෙවියන් විසින් එවන ලද කෙනෙක් කියලා. යේසුස් වහන්සේගේ එම පෙරනිමිතිවල අනාගතයේ පිළිබඳව පවසන ඇතම් අනාවැකිවල මට පසුව සැනසිලිකාරයාණන් වහන්සේ පැමිණෙන සේක කියලා යේසුස් වහන්සේ පවසා තිබෙනවා. යේසුස් වහන්සේ අවසාන වක්තෘවරයා කියලා හෝ දෙවියන්ගේ දේවපුත්‍රයෙක් කියලා හෝ බයිබලයේ පවසලා නැහැ. යේසුස් වහන්සේට පසුව සැනසිලිකාරයාණන් වහන්සේ the comforter සැනසිලිකාරයාණන් වහන්සේ කෙනෙකු පැමිණෙනවයි කියලා යේසුස් වහන්සේ පවසනවා. නමුත් බයිබල් අර්ථ විචාරකයෝ පවසන්නේ එම සැනසිලිකාරයාණන් කියන්නේ සුද්ධාත්මය වන ජිබ්‍රේල් තුමා කියලා. නමුත් ඒ ජිබ්‍රේල් තුමා නෙවෙයි ඒ සැනසිලිකාරයාණන් නබිනායකතුමාණන් හේතුව යේසුස් වහන්සේ පවසනවා එම සැනසිලිකාරයාණන් පැමිණෙන්නේ මම සිටින විට නොවේ මම මෙතනින් අහක්ව ගියාට පසුව කියලා යේසුස් වහන්සේ පවසනවා. මම සිටින විට සැනසිලිකාරයාණන් පැමිණෙන්නේ නැහැ. මම ගියාට පසුව තමයි සැනසිලිකාරයාණන් පැමිණෙන්නේ කියලා යේසුස් වහන්සේ පවසනවා. එසේනම් යේසුස් වහන්සේ පිළිගත්තා තමන්ට පසුව වක්තෘවරයෙක් පැමිණෙනවයි කියලා. ඒ තමයි මොහම්මද් නබිතුමාණන්. ප්‍රශ්නේ උනේ මේ මොහම්මද් නබිතුමාණන්ව පිළිගන්න එක ප්‍රශ්නයක් වුණා. අරාබි ජාතිකයන් අතුරින් මොහම්මද් තුමා වක්තෘවරයෙක් වුණ නිසා බයිබලයේ බලන්න පැරණි කිවිසුමේ අරාබිකරයේ දිව්‍යමය ප්‍රකාශය කියලා පරිච්ඡේදයක් තිබෙනවා. බයිබලයේ පැරණි කිවිසුමේ අරාබිකරයේ දිව්‍යමය ප්‍රකාශය. ඇයි අරාබිකරයේ දිව්‍යමය ප්‍රකාශය මොකක්ද එනම්? මේ ලෝකයේ අරාබිකරයෙන් මතුවුණු දිව්‍යමය ප්‍රකාශය මොකක්ද? ආබ්‍රහම් තුමාට පසුව මෝසේ තුමාට පසුව අරාබිකරයේ දිව්‍යමය ප්‍රකාශයක් හෙළිදරව් වෙනවයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. එම කියමන නිසා තමයි ඈත අතීතයේ පලස්තීනය හා වෙනත් ඊජිප්තු නගරවල වාසය කරපු ඉස්රායෙල් ජාතිකයන් ගියේ අරාබිකරයට. ගිහිල්ලා පදිංචි උනේ මේ අරාබිකරයේ වක්තෘවරයෙක් බිහි වෙනවයි කියලා අනාවැකි තිබෙන නිසා අපි එම වක්තෘවරයාව පිළිගමු කියලා. නමුත් ඒ ඔවුන් විශ්වාස කරපු ආකාරයට ඉස්රායෙල් ජාතිකයන්ගෙන් නොවි එය ඉස්මායිල් කියන ඒ පරම්පරාවෙන් අරාබි ජාතිකයන්ගෙන් වක්තෘවරයෙක් ආපු නිසා ඔවුන් පිළිගන්නට ප්‍රතික්ෂේප කරා. කුර්ආනයේ පවසනවා යඅරිෆූනහු කමා යඅරිෆූන අබ්නාහුම්. මෙම මොහම්මද් තුමාණන්ව ඒ ක්‍රිස්තියානි ජනතාව යුදෙව් ජනතාව හඳුනනවා. කෙසේද හඳුනන්නේ? තමන්ගේ දරුවන්ව හඳුනන්නාසේ. යම් පියෙක් තමන්ගේ දරුවෙක්ව හඳුනා ගන්නාසේ ඒ හා සමානව මෙම මොහම්මද් තුමාව එම කිතු යුදෙව් ජාතිකයන් හඳුනාගෙන සිටියා. නමුත් ඔවුන් ප්‍රතික්ෂේප කරේ හසදන් මින් ඉන්දි අන්ෆුසිහිම් ඔවුන් සතුව තිබෙන ඊර්ෂ්‍යාව හේතු කොටගෙන. ඇයි
ඉස්රායෙල් ජාතිකයන්ගෙන් වක්තෘවරයා ආවේ නැත්තේ කියන එකම හේතුව නිසා තමයි මොහම්මද් තුමාව ප්‍රතික්ෂේප කළේ කියලා අපි බලනවා. මොහම්මද් තුමාගේ ප්‍රවේශයෙන් පසුවත් එදා හිටපු අරාබිකරයේ ක්‍රිස්තියානි ජනතාවගෙන් අති බහුතරයක් ඉස්ලාම් ධර්මයේ වැළඳගත්තා. ඇයි වැළඳගත්තේ? ඔවුන් දුටුවා අප සතුව තිබෙන මේ ධර්ම ග්‍රන්ථවල මොහම්මද් තුමා පිළිබඳව සඳහන් කරන දේ ඔවුන් දුටුවා. ඒ වගේම ඔවුන් දුටුවා මේ ඔවුන්ගේ අත සතුව තිබුණ ධර්ම ග්‍රන්ථයේ ඉස්ලාම් පවසන ඒ කාරණාවන් ඒ ආකාරයෙන්ම සඳහන් වී තිබෙන එකක් දැකලා එකම ආගම සඳහන් කරනකොට මේ නබිවරයා ගැන අනාවැකි තිබෙනකොට අපි ඇයි එතුමාණන්ව ප්‍රතික්ෂේප කරන්න කියලා තමයි ක්‍රිස්තියානි ජනතාවගෙන් බහුතරයක්ම ඉස්ලාම් ධර්මයේ නබිනායකතුමාණන්ගේ කාලේ වැළඳගත්තේ. යුදෙව් ජාතිකයන්ගේ බහුතරයක්ම නබිනායකතුමාණන්ගේ කාලෙම ඉස්ලාම් ධර්මයේ වැළඳගත්තේ. එවැනි තත්වයක් තිබෙනවා. එම නිසා ඉස්ලාමයේ පවා නබිනායකතුමා පැවසුවේ ලා බාද නබී, මට පසුව කිසිදු නබිවරයෙක් නැත. නබිනායකතුමාට පසුව නබිවරයෙක් නැහැ. නබිනායකතුමා මුළු ලෝකයාටම නබිවරයෙක්. නබිවරුන් අතර වෙනස්කම් තිබෙනවා. යේසුස් වහන්සේ ඉස්රායෙල් ජාතිකයන්ට පමණක් සීමා වුණ නිසා ඔහු නබිනායකතුමාට වඩා පහත් මට්ටමේ නබිවරයෙක් කියලා අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. අපට නියමයක් තිබෙනවා, නියෝගයක් තිබෙනවා. ලා නුෆර්රිකු බයින අහදින් මින් රුසුලිහි. කිසිදු නබිවරයෙක් අතර, ධර්ම දූතයෙක් අතර අපි කිසිදු වෙනසක් ඇති කරන්නේ නැහැ. සියලුම වක්තෘවරු අපි එක සමානයි. නබිනායකතුමාණන්ට ලබා දුන්න විශේෂත්වය සමස්ත මානව සංහතියටම නබිනායකතුමාණන් නබිවරයෙක්. නමුත් යේසුස් වහන්සේ තුමාණන්ට ලබා දුන්න විශේෂත්වය දෙවියන්ගේ අවසරයෙන් මලවුන් නැගිට්ටවීමේ හැකියාව යේසුස් වහන්සේ සතුව තිබෙනවා. දෙවියන්ගේ අවසරයෙන් කුෂ්ඨ රෝගී සුව කිරීමේ හැකියාව යේසුස් වහන්සේ සතුව තිබුණා. දෙවියන්ගේ අවසරයෙන් එක් පුද්ගලයෙකුගේ නිවසේ තිබෙන ආහාරවල ප්‍රමාණය පිළිබඳව අනාවැකි පළ කරන හැකියාව යේසුස් වහන්සේ සතුව තිබුණා. ඒ දෙවියන්ගේ අවසරයෙන් යේසුස් වහන්සේට ලබා දී තිබුණු විශේෂත්වය පියෙක් නොමැතිව යේසුස් වහන්සේ උපත ලැබුවා. යේසුස් වහන්සේගේ මාතාව මෙම සම්පූර්ණ මනුෂ්‍ය ජාතියට මුස්ලිම් වරුන්ට ආදර්ශමත් කාන්තාවක් කියලා ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා. එතුමිය පතිවත් කාන්තාවක් කියලා ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා. ඒ අනුව මරියම් තුමියට හා යේසුස් වහන්සේට විශේෂ ස්ථානයක් ඉස්ලාම් ධර්මයේ ලබා දෙනවා. නමුත් ඔහු සමස්ත මානවයාට වක්තෘවරයෙක් නොවේ. යේසුස් වහන්සේ දෙවි කෙනෙක් නොවේ, දේව පුත්‍රයෙක් නොවේ, ශුද්ධ ආත්මය හෝ නොවේ. මරියම් තුමිය දෙවි කෙනෙක් හෝ දේව දූතිකාවක් හෝ නොවේ කියන මතය මත තමයි ඉස්ලාම් ධර්මයේ තිබෙන්නේ. අලි කොහමද වක්තෘවරයෙක් උනේ? අලි රලිතුමාම පවසලා නැහැ මම වක්තෘවරයෙක් කියලා. නමුත් සීයා කියලා කණ්ඩායමක් දේශපාලන නබිනායකතුමාගේ කාලයෙන් පසුව වසර 30ක පමණ කාලයෙන් පසුව ඒ දේශපාලන අර්බුද වලින් කවුද පාලනය කරන්නේ? ඉස්ලාමීය අධිරාජ්‍යයක් පිහිටෙව්වා නබිනායකතුමා. ඒ අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් කවුද පාලන බලය නතු කරගන්නේ කියන කාරණාවේදී විවිධ ආරවුල් ගැටුම් ඇති වුණා. ඇතැම් පුද්ගලයන්ට පක්ෂව හා විපක්ෂව කතා කරන්නට පටන් ගත්තා. අලි කියන පුද්ගලයාට පක්ෂව කතා කරන්නට ආපු අය සීමාව ඉක්මවලා අලි කියන ඒ පුද්ගලයාව ප්‍රශංසා කරන්නට පටන් ගත්තා. අලි කියන්නේ අපිත් විශිෂ්ට කොට සලකන නබිනායකතුමාණන්ගේ ශ්‍රාවකයෙක්, නබි මිත්‍රවරයෙක්. අලි කියන්නේ නබිනායකතුමාණන්ගේ දියණිය වන ෆාතිමා තුමියව සරණ පාවාගත් නබිනායකතුමාණන්ගේ බෑණන්. එතුමාණන්ගේ බෑණන්ව අපි අනිවාර්යයෙන්ම නබිනායකතුමාණන්ට ගෞරව කරන ඒ නබිනායකතුමාණන්ගේ පවුලේ අයට ගෞරව කරන මේ මට්ටමින් අලිරලිතුමාණන්ටත් අපි ගෞරව කරනවා. නමුත් එතුමාණන් ධර්ම දූතයෙක් නොවේ. එතුමාණන් නබිනායකතුමාණන් වගේ දේව පණිවිඩ ලැබපු කෙනෙක් නෙමෙයි. නමුත් දේශපාලන අරමුණු උදෙසා අලිරලිතුමාණන්ව සීමාව ඉක්මවලා වර්ණනා කරන්නට පටන් ගත්තු අය පවසන්නට පටන් ගත්තා. මොහම්මද් නබිතුමා නෙමෙයි වක්තෘවරයා. අලිරලිතුමා තමයි වක්තෘවරයා. මොහම්මද් තුමාට දේව පණිවිඩ පහළ වෙනකොට අලි රලියල්ලාහු අන්හු තුමා අලි කියන මෙම පුද්ගලයා කුඩා වයසේ සිටිය නිසා මොහම්මද් තුමා එය උදුරලා ගත්තා කියලා විවිධ චෝදනාවන් මොහම්මද් තුමාණන්ටම එල්ල කරන්නට පටන් ගත්තා. ඒ ෂියා වරුන් සතුව කුර්ආනයක් නැහැ. ඔවුන් පවසන්නේ මෙම කුර්ආනය ඔවුන් විශ්වාස කරනවයි කියලා. සැබවින්ම ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ෂියා වරුන් සතුව කුර්ආනය වගේ 3 ගුණයක් සහිත පුස්තකයක් තිබෙනවා. අප සතුව තිබෙන කුර්ආනයේ තිබෙන්නේ වැකි 6000 ගණක්. නමුත් ෂියා වරුන් සතුව කුර්ආනයක් තිබෙනවා. එම කුර්ආනයේ වැකි 18000ක් තිබෙනවා. 18000 මොකද්ද කියලා කාටවත් කියන්නෙත් නැහැ. දේව පණිවිඩයක් නම් සියලු දෙනාටම අනාවරණය කරන්නට ඕන. සියලු දෙනාටම ප්‍රකාශ කරන්නට ඕන.
මෙම කුර්ආනයේ තියෙන වැකි ආයදාහ සමස්ත ලෝකයාටම ගිහිල්ලා අමාරයි. අවුරුදු 60කට පස්සේ සිංහල භාෂාවෙනුත් සරල සිංහලනුත් පුළුවන් තරමට ලබා දීලා තියෙන්නේ. නමුත් ෂියා වරුන්ගේ කුර්ආනය මොකද්ද කියලා ෂියා කෙනෙකුගෙන් අහන්න ඇහුවොත් කියයි මේ කියලා. එසේනම් මෙම කුර්ආනයේ අලිරලි තුමාණන් දෙවියන්ගේ වක්තෘවරයෙක් කියලා කොතනද සඳහන් වෙලා තියෙන්නේ? අහන්න කිසිදු දෙනක සඳහන් වෙලා නැහැ. ඔවුන් විශ්වාස කරන කුර්ආනයක සඳහන් වෙලා තිබෙනවා එම කුර්ආනයේ කරුණා කරලා අපට පෙන්වන්න කියලා අවුරුදු 1400 ගාණක් අපිත් ඉල්ලගෙන ඉන්නවා. තාමත් පෙන්වුවේ නැහැ. නොපෙන්වපු අනාවරණය නොකරපු හෙළිදරව් නොකරපු ප්‍රකාශයටපත් නොකරපු සංගමමින් තබන පණිවිඩයක් දේව පණිවිඩයක් විය නොහැකි. ඔවුන් ඒවා ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ ඒවා ප්‍රදර්ශනය කළොත් අපි සනාථ කරනවා ඒවා දේව පණිවිඩ නොවේ කියලා. එම නිසා ෂියා වරුන්ගේ මතය අනුව අලි කියන පුද්ගලයා වක්තෘවරයෙක් කියලා ඔවුන් පවසන එක සම්පූර්ණ පදනම් විරහිත මුලාවක් ප්‍රෝඩාවක් බොරුවක් අසත්‍යයක් කියන එක මිසක් ඔවුන් සතුව ඒ සඳහා කිසිදු සාධකයක් නැමැති නිසා ඒ අපි පිළිගත යුතු කාරණාවක් නොවේ. ඊළඟ ප්‍රශ්න.